කාර් එකකට බයිසිකලයක් නොමිලේ දුන්න කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? නෑ නේද? හැබැයි 1980 දී විතර හොන්ඩා සමාගම එහෙම කාර් එකට බයික් එකක් දීලා තියෙනවා. අද අපි කතා කරමු ඒක ගැන. වර්ෂ 1980 පමණ වන විට ලෝකයේ බොහෝ දියුණු රටවල ඛනිජ තෙල් අර්බුදයක් මතුවනවා. ඉතින් ඒකත් එක්ක අඩු ඉන්ධන පිරිවැයකින් නගරයේ ධාවනය කිරීමට සුදුසු මෝටර් රථ නිෂ්පාදනයට බොහෝ මෝටර් රථ නිෂ්පාදන සමාගම් පෙළඹෙනවා. ඉතින් හොන්ඩා සමාගමත් මේ විදිහට වර්ෂ 1979 දී එළිදක්වපු හොන්ඩා සිටි මෝටර් රථය තමයි අපි මේ කියන පහසුකම ලබා දීලා තියෙන්නේ. ඉතින් හොන්ඩා සිටි මෝටර් රථේ නමම හොන්ඩා සිටි. ඒ හින්දා මේක විශේෂයෙන් නගරබද ධාවනයට නිර්මාණය කරපු සුවිශේෂී මෝටර් රථයක් වුණා. හොන්ඩා සමාගම කියන විදිහට මේ මෝටර් රථය ලීටරයට කිලෝමීටර් 19ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුක්ත වෙනවා ඒ කාලේ හැටියට. විතරක් නෙමෙයි 80 දශකයේ පාරවල් වල වාහන තදබදයේ සුලභව අපිට දකින්න පුළුවන් වුණා මෙවැනි දියුණු රටවල. ඉතින් මේ රටවල වාහන තදබදය නිසා බොහෝ අයට තමන්ගේ ගමන් බිමන් නිසි වේලාවට යාමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ඒ හින්දා මේ වාහන තදබදයට පිළිවීමක් ලෙස මේ හොන්ඩා සිටි මෝටර් රථයේ පිටුපස රැගෙන යා හැකි ඉතා කුඩා බයිසිකල් නිර්මාණය කරනවා. cc 50ටත් අඩු ඉතා කුඩා එන්ජිමක් සහිත ද්විරෝධ සයිකලයක් ලෙස මේක නිර්මාණය කර තිබෙන අතර මේ යතුරු පැදිය නිසා එකල හොන්ඩා සිටි මෝටර් රථය නගරබද පාවිච්චි කරන ජනතාව අතර ඉතාම ජනප්‍රිය මෝටර් රථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ පහසුකමක් ලබා දුන් ලෝකේ පළවෙනි මෝටර් රථ විදිහට මේ Honda City First Generation මෝටර් රථය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පහසුකම ගැන ඔබේ අදහස මොකක්ද? මගේ අදහස නම් මේක ඉතා හොඳ වැඩක් කියන එක. ඉතින් ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි අපේ channel එකේ තවත් වීඩියෝ ගණනාවක් දාලා තියෙනවා. මීට දවස් කිහිපයකට කලින් දාපු වීඩියෝ කිහිපයක්ම මම description box එකේ දාන්නම් link එක අනිවාර්යෙන් බලන්න. subscribe කරපු කෙනෙක් නෙවෙයි නම් ඔයා අපේ channel එක UKP වටපිට channel එක subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහිල්ලා යන්නම්. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවාට. සියලු දෙනාට සුබ දවසක්.